මට මතකයි වස්සිලාගේ වීඩියෝ එකක මුලින්ම කෙල්ලෙක් හිටියේ මම. අපි අම චුට්ටක් සැරයි. ඉතින් එතකොට කොහොමත්ම මට මේ දේවල් කරන්න හම්බෙන්නේ නැහැ. මම A level කරනකොට මේ අම්මා නැති වෙනවා. ඉතින් එතකොට මගේ ස්ටඩීස් නවතිනවා. A level කරන්න වෙන්නේ නැහැ. ඉතින් ලෝචි කොණ්ඩේ කැපුවේ ඇයි? මං වගේම මේ කියන්නේ ෂෝට් හෙයා ගර්ල් කෙනෙක්ගේ එක පෝන් සයිට් එක තියෙන වීඩියෝ එකක් ලංකාවේ ඒක අර මන් තමයි කියලා පොඩ්ඩක් අර ඒ විදියට පෝස්ට් හදලා හැම ගියා. එයා ප්‍රපෝස් කරයි කියලා චුට්ටක්වත් වට හිතුන්නේ නැද්ද? නැහැනේ හිතුණා නම් මං කෝන්ඩ් එක පන්නේ නැහැ. අතට මම ඩාන්ස කෙනෙක්. මම කියන්නේ මම ඩාන්සින් තමයි ඉස්සර ජොබ් එකක් විදියට කරේ. කියන්නේ මම මගේ හොබි එක උනේ ඔක්කොම ඩාන්සින්. මට සුයිසයිඩ් කරගන්න බව හිතුණා. අම්මට කියන්නේ ඉන්දු කියලා. ඉන්දු වගේමයි කියනවා. කියන්නේ අම්මා මේ වගේමයි ඉස්සර යා එහෙම. දැක්කොත් හිනා යන TikTok එකේ තමන්ගේ ජර්නි එක පටන් ගත්ත පොඩි කෙල්ලෙක්. Please welcome our most beautiful Lochi. Hi Lochi. Hi doctor. කොහොමද ඉතින් ළඟින්ම වෙඩින් එකක් එනවා වගේ? ඇත්තටම මේ එහෙමකුත් ප්ලෑන් කරලා නැහැ. ඔය චමත් ආසාවෙන් හිටපු ප්‍රශ්නයක් ඔය අහන්නේ. නෑ ඇත්තටම වෙඩින් එකකුත් එහෙම දැම්ම ප්ලෑන් කරලා නැහැ. මට ඇත්තටම මේ මම යුරෝප් ටුව එකේදී තමයි මගේ බොයි මට ප්‍රපෝස් කරේ. ඉතින් ඒකෙන් පස්සේ දැන් ලබන අවුරුද්දේ වගේ ගන්නවා කියලා හිතාගෙන ඉන්නවා. තාම මුකුත් එහෙම ඩේට් එකක් මුකුත් දාගෙන නැහැ. එයා ප්‍රපෝස් කරයි කියලා චුට්ටක්වත් වට හිතුන්නේ නැද්ද? නැහැනේ හිතුණා නම් මං කෝන්ඩ් එක පන්නේ නැහැ. Oh my god. That's a good one. දැම්මට හිතුණා අයියෝ අයි මං එදා කෝන්ඩ් එක අපල හිටියේ කියලා. ඒ උනට මං යුරෝප් යන ආසාවෙන් තමයි කෝන්ඩ් එක හැපුවේ. ඒ අර එහෙට ඒ අඳින ඇඳුම් එක්ක මට එහෙම. ඒත් මං හිතුවේ නෑ ඒක එහෙම වෙයි කියලා. හැබැයි ඉතින් දැන් හිතන අපරාධේ. එදා කෝන්ඩ් එක අපල හිටියේ කියලා. ලෝචිගේ පවුලේ කී දෙනෙක් ඉන්නවද? මට ඉන්නවා තාත්තයි නංගිලා දෙන්නයි. නංගිලා දෙන්නෙක් තමයි. නංගිලා දෙන්නෙක්. එතකොට ෆැමිලි එකේ එල්ඩස්ට් එක කෙනා. ඔව්. ඕකේ. එහෙනම් මට හිතෙන්නේ දැන් අපේ පවුලෙම කියන්නේ එල්ඩස්ට් එක කෙනා නම් චුට්ටක් රෙස්පොන්සිබිලිටි එකක් තියෙයි නේද? ඔව් චුට්ටක් නෙමෙයි ලොකුවටම තියෙනවා. ඕකේ. මට මම A level කරනකොට මේ අම්මා නැති වෙනවා. ඉතින් එතකොට මගේ ස්ටඩීස් නවතිනවා. A level කරන්න වෙන්නේ නැහැ. හැබැයි මම O level කරලා A levels කරන්න වෙන ඉස්කෝල එකකට යනවා. ඉතින් ඒත් කරන්න වෙන්නේ නැහැ. අම්මගේ අසනීපයත් එක්ක අම්මා බලා ගන්නවා. ඊට පස්සේ අම්මා නැති වෙනවා. එදා ඉඳලා ඉතින් අද වෙනකම්ම පවුලේ රෙස්පොන්සිබිලිටි එක ඉතින් මං තමයි ගන්නෙ. අම්මට ඇත්තට මොකද්ද වුනේ? අම්මට පෙනහලු එයාගේ නරක් වෙලා එහෙම තමයි අසනීපුනේ. ඒ කියන්නේ කැන්සර් එකක්ද? ඒක නෑ කැන්සර්මත් නෙමේ. නෑ ඒකට කැන්සර් එකක් කියලා කියන්නේ ඒක නිකන් පෙනහලු ගොඩක් කල් ඉඳන් සෙම තිබිලා ඇඟේ අන්න එහෙම එකක්. ඔව්. right. කොච්චර කාලයක්ද එයා බෙඩ් රිඩන් නැතන් මං හිතන්නේ ඔව් එයා මං හිතන්නේ මාස 6ක් විතර සැරින් සැරේට අසනීප වුණා. ඊට පස්සේ 6 වෙනි මාසේ ඒ වගේ තමයි කියන්නේ අතරම ජනවාරි වල වගේ අසනීප වුණා නම් අම්මා මැයි වෙනකොට අම්මා නැති වුණා. අම්මට වයස කීයද ඒ වෙනකොට? අම්මට වයස එතකොට 43යි. ඕ හරිම යන්. ඔව්. ඒ කියන්නේ ඒක හරිම unexpected වෙන්නේ නැති නේද? හිතා ගන්න බෑනේ අවුරුදු 40ක් කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම මටත් ෂොක් දැන් දැන් අද තමයි ඒක. ඊට පස්සේ ඉතින් පවුලේ තියෙන රෙස්පොන්සිබිලිටිස් ටික ඔයාට ආවද? ඔව්. එතන එදා ඉඳලා ඉතින් ඔව් ඒ කියන්නේ නංගිලා දෙන්නව ක්ලාස් යවනේවා ඉස්කෝලේ යවනේවා ඒක ඔක්කොම කරා. ඊට පස්සේ කියන්නේ ඒගොල්ලෝ එක්සෑම් කරලා තිබුණේ නැහැ. මම විතරයි ඔලව කරලා හිටියේ. ඉතින් ඒ දෙන්නගේ ස්ටඩීස් ඒ දේවල් හැමදේම ඔව් එතන එදා ඉඳන් ඉතින් තාමත් දැන් දෙවෙනි නංගිට බබෙකුත් ඉන්නවා. එයා මැරි කරලා. චූටි නංගි දැන් එයා මාත් එක්කම මං වගේ ඒ කියන්නේ මේ ඒ කියන්නේ යත් TikTok කරනවා යත් YouTube channel එකක් තියෙනවා. ඉතින් යත් social media එක වැඩ කරනවා. ලොකු ඒජ් ගැප් එකක් තියෙනවද ඔයාලට නැත්නම්? නෑ 3 තියෙන්නේ. මමයි ඒ වුණාට ඔයාට තමයි රෙස්පොන්සිබිලිටි වැඩි. ඔව්. මොකක්ද ඔයාට ඒ ගැන ෆීල් වෙන්නේ?
ඇතරම මං හිතනවා එහෙම හොඳයි කියලා කියනවනේ මේ අම්ම නැති වුණ එක. හැබැයි ඒ අපිට හැමදේම මේ අරන් එන දේවල් ඉතින් මේ තියෙන්නේ. ඉතින් මං හිතනවා ඒ කාලේ මං ඒ වගේ ලොකු රෙස්පොන්සිබිලිටිස් ඒ කියන්නේ ඇත්තටම ඒ වගේ මට ප්‍රශ්න ආපු එක මං ඒ වගේ වගකීම් දරාගත්තේ. මං අවුරුදු 18යි 19යි. ඒ නිසා තමයි අද ඇත්තටම මෙහෙම ලෝචි කියලා කෙනෙක් ඉන්නේ. සමහරවිට මේ අපි දැන් මමත් මේ ෆීල්ඩ් එකට මුලින් එනකොට හැමදේම මට අලුත්. ඒ කියන්නේ ගොඩක් හිටියේ පිරිමි අය තමයි කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා. ඉතින් මට අලුත්. හැබැයි ඒ හැම ඒ කියන්නේ ගොඩක් වෙලාවට මම සයිබර් බුලින් වලට ෆේස් කරලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක මම දරාගත්තා ඒ හැමදේම. මම හිතනවා මට අර කුඩා කාලෙදී තිබුණු ඒ එක්ස්පීරියන්ස් එක තමයි මම දැන් අද ලෝචි කියලා කැරක්ටර් එකක් ඉන්නේ කියලා හිතෙනවා. ජීවිතේ දැන් ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එකක් කියලා ගත්තොත් කොයි පොයින්ට් එකද ගන්නෙ? මම එකක් තමයි මගේ ලයිෆ් එකේ අම්මා නැති වෙන එතනත් එක ටර්නින් පොයින්ට් එකක් තමයි. මොකද අම්මා නැතුනේ නැත්තම් අද මේ ලෝචි කියලා කෙනෙකුත් නැහැ. මොකද මේ මම එහෙනම් ස්ටඩීස් පැත්තට එහෙම වෙලා මොකද අම්මත් කොහොමත්ම අකමැති වෙයි මම එහෙම අර අම්මලා දන්නේ නෑනේ ඒ කාලේ සෝෂල් මීඩියා ඒවා ගැන එහෙම අපේ අම්ම චුට්ටක් සැරයි. ඉතින් ඒකවල කොහොමත්ම මට මේ දේවල් කරන්න හම්බෙන්නේ නැහැ. සහ අනිත් දේ තමයි මම ඔය මියුසිකලි කර ඉන්න කාලේ. ඒතකොට තිබ්බේ TikTok නෙමෙයි ඇප් එක මියුසිකලි. රයිට්. ඒ මියුසිකලි ඇප් එකේ වීඩියෝ කර ඉන්නකොට නිකමට තමයි මට හිතුනේ දැන් YouTube channel එකක් පටන් ගත්තා නම් හොඳයි නේද කියලා. ඉතින් ඒක මං හිතන්නේ මම YouTube channel එක පටන් ගත්ත එක තමයි මගේ ජීවිතේ ඊළඟ turning point එක. පටන් ගත්තේ එතකොට කොයි වගේ වීඩියෝස් හදලා? කමඩි තමයි. මුලින්ම මම අතර මම ඩාන්ස කෙනෙක්. මම කියන්නේ මම ඩාන්සින් තමයි ඉස්සර ජොබ් එකක් විදියටත් කරේ. කියන්නේ මම මගේ හොබි එක උනේ ඔක්කොම ඩාන්සින්. එතකොට එහෙම කර ඉනකොට මුලින්ම ඩාන්සින් වීඩියෝස් ටිකක් තමයි දැම්මේ. ඊට පස්සේ හොඳ ඩාන්සින් ස්ටෙප්ස් ටිකක් දැම්මනේ. ඒක හිතේ ෆේමස් උනේ. ඔව් ඒ කාලේ ඉතින් ඒව තමයි ඩාන්සින් එකමනේ ඉන්නේ. ඒතර ෂෝස් වලට ගියාම වෙලාව හම්බුන ගමන් පට ගාලා ෆෝන් එක තිබ්බා ඩාන්ස් කරා. ඉතින් එහෙම ඊට පස්සේ ඩාන්සින් කර ඉන්න ගමන් තමයි මට මේ මම මගේ යාළුවෙක් එක්ක මගේ යාළුවත් එක්ක මේ TikTok කරේ. අර එතකොට මේ අපේ වොයිස් එකෙන් නෙමෙයි අපි ලිප්සින් තමයි තිබ්බේ. අර ඔය මොකක් හරි ඔය සින්දුවක් දාලා ඔව් එහෙම නැත්තම් අර ඉස්සර තිබ්බ කමඩි අරයන් පැස්බරාර ඒ වගේ වොයිස් වලට පවා අර අපි ඇඩ් කරනවා. අර ඒ වගේ ඒවා තමයි මුලින්ම ගියතොත් පොඩ්ඩක් ඒක කවඩි පැත්තට බරයි. ඉතින් ඒක ඒවා වලින් මිනිස්සු පොඩක් කැමති වුණා මේ මගේ ඒ පැත්තට. ඊට පස්සේ මම බැලුවා මේ කැමති කමඩි සයිඩ් එකට තමයි. සහ මම ඒ දවස්වල අර ලෙලේ පොන්ව ගොඩක් ෆලෝ කරන මේ වෙන ඒ කියන්නේ යා ඉන්ටර්නැෂනල් මේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. ඉතින් මම එයාවත් ෆලෝ කරා. ඉතින් ඒවත් එක මම හිතුවා ලංකාවෙත් මේ වගේ වුණා නම් හොඳයි කියලා ඔහොම තමයි පටන් ගත්තේ. ඔව්. එතකොට දැන් TikTok and dancing and music ඒවා ඇරෙන්න වෙන මොන හරි බිස්නස් පැත්තේ වෙන මොන හරි කරලා තියෙනවද? ඇත්තටම මම يعني බිස්නස් පැත්තෙන් මුකුත් මේ දැන් ඒ කාලෙ මුකුත් කරලා තිබුණේ නැහැ. හැබැයි දැන් මේ يعني මං ඩාන්සින් ටීචර් කෙනෙක් විදිහට වැඩ කරා ඉන්ටර්නැෂනල් ස්කූල් එකක. ඒ ඩාන්සින් පැත්තෙන් තමයි. හැබැයි මේ වෙනකොට දැන් මට මගේම කියලා ස්ටුඩියෝ එකක් තියෙනවා. ඒජන්සි එකක් තියෙනවා. ක්ලෝතින් මොන හරි කරාද? ක්ලෝතින් නෑ මං කරේ නෑ. කරේ නෑ. ඕකේ. එහෙනම් වෙන මොන හරි මතක කළාද? ඔයාද ක්ලෝතින් කරන්නේ? yes අපි ක්ලෝතින් උත් තියෙනවා. බට් මං හිතුවා ලස්සන අඳිනවනේ. හරිම කියුට් ඇඳුම් අඳිනවා. මං හිතුවා ඇත්තටම ඔයාට ඒ ක්ලෝතින් ලයින් එකක් මොන හරි ඇති. නැහැ. ආසයි පටන් ගන්න. ඒත් අනේ මන්ද. ශ්‍රී ලංකා කියන්නේ it's more like අර ක්ලෝතින් වලටම තියෙන රටක්නේ. so ඒකම naturally හිතුවේ. so හරි. එතකොට දැන් කොවිඩ් එක ගැන කතා කරොත් ඒ කාලේ ඔයාගේ සෝෂල් මීඩියා හැන්ඩල්ස් TikTok හරි YouTube හරි ඒ කාලෙදී ඔයාට මොනවද හිතෙන්නේ? ඔයාට ඒක උදව්වක් වුණාද ඒ ටයිම් පීරියඩ් එක නැත්නම් ඩවුන්ෆෝල් එකක් වුණාද? කොවිඩ් කාලේ ඇත්තටම මම හිතනවා ගොඩාක් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා බිහි වුණා. මට ඒ කියන්නේ මං ඒ වෙනකොට මගේ ප්ලැට්ෆෝම් ඔක්කොම වගේ හදාගෙන ඉතින් මං කියන්නේ ගොඩාක් මං එස්ටැබ්ලිෂ් වෙලා හිටියේ නැහැ. නමුත් මට ඒක මේ මෙහෙමයි කියලා කියන්න අර මේකෙන් මං ලොකු ඒ කාලේ ලොකු ප්‍රයෝජනයක් ගත්තා කියලා එහෙම කියන දෙයක් නැහැ. මම නෝමල්ම මගේ වැඩ ටික කරගෙන හිටියා. ඒ කාලේ තමයි හැබැයි ගොඩක් කට්ටිය බිහි වුණේ. සහ මට නම් ඇත්තටම කොවිඩ් කාලේ වීඩියෝ කරන එක ටිකක් කරගන්න බැරි වුණා. අපිට ප්‍රොඩක්ෂන් ඒ වෙනකොට මම මගේ ක්‍රූ එකක් ඉන්නවා, DOP කෙනෙක් ඉන්නවා, එඩිටර් කෙනෙක් ඉන්නවා, අපිට වෙනම ලයිට්
වලට කට්ටිය ඉන්නවා අර ක්‍රූ එකක් හිටියා. එතකොට ඒ අයට අපේ ගෙවල් වල ඇවිල්ලා වීඩියෝ කරන ඒක පොඩි අපිට කරගන්න බැරි වුණා ඇත්තටම. අර එහෙම එකක් තිබුණා ඒ කාලේ. ඒ අරෙන්න මං හිතනවා ඒක මට සමබරව ගියා කියලා එහෙම විශේෂ දෙයක්. ගොඩක් අය දැන් ඒ කියන්නේ 50-50 වගේනේ. සමහර අය කියන්නේ කොවිඩ් එක තමයි එයාලගේ ඩවුන්ෆෝල් එක කියලා. මං හිතන්නේ මේ සෝෂල් මීඩියා වල ඉන්න කට්ටිය නෙමෙයි. ගොඩක් අර නෝමල් බිස්නස් ෂොප්ස් ඉතින් එයාලා ඉම්පෝර්ට්ස් කරන කට්ටිය. ඉතින් එයාලට ගොඩක් අර ලොකු ඩවුන්ෆෝල් එකක් තිබ්බා කොවිඩ් කාලේ. හැබැයි සෝෂල් මීඩියා වල වැඩ කරන අය ඉතින් ඉන්ෆ්ලුවෙන්සර් කරන ඉන්ෆ්ලුවෙන්සින් උත් නෙමෙයි මං හිතන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්. ඉතින් තනියෙන් කරගන්න අයට හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක් තිබ්බා ලයිෆ් එකේ සක්සස් එකක් තිබ්බා. ඉතින් ඒක දෙපැත්තටම තියෙනවා මට හිතෙන විදියට. සමහර අය ජොබ් එහෙම නැති වුණා. යස් ගොඩක් අයටලා ජොබ් එහෙම නැති වුණා. එහෙමත් තිබ්බා. ඉතින් අර මං හිතන්නේ 50-50 නෙමෙයි මං හිතන්නේ 70-30 වගේ. 70 down 30 තමයි up උනේ. ඔව් එහෙම එකක්. කොහමරි අපිත් අර ප්ලෑන් කරන්න ඕනේ ලයිෆ් එකේ අර කොහොමත් ක්‍රයිසිස් එකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් හැමදාම ලෝකේ එක විදිය තියෙන්නේ නැහනේ. කොවිඩ් එන්න පුළුවන්, අවුරුදු කිහිපෙකින් පස්සේ වෙන දෙයක් එන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ ඉතින් ඉස්සරහට මොන වගේ දේවල් වෙයිද කියලා නේ. ඕන දෙයකට මුහුණ දෙන්න විදිය අපි ලයිෆ් එක හදා ගන්න ඕනේ සහ ඇඩ්ජස්ට් වෙන්නත් ඕනේ ඉතින්. දැන් ක්‍රයිසිස් එක කාලේ හැම සෑහෙන්න අපිට ඒක බලපෑවා. මොකද අපි ගොඩක් වෙලාවට ප්‍රොමෝෂන්ස් කරනවා, කලබරේෂන් කරනවා, බ්‍රෑන්ඩ්ස් එක්ක වැඩ කරනවා. ඉතින් ඒ කාලේ ඇත්තටම සෑහෙන්න ඒක අපිට බලපෑවා. වැදන්න මං හිතන්නේ හොඳයි. ඒක කරාම ඉතින් හේට් කමෙන්ට්ස් එන්න පුළුවන් නේ අයියෝ මේක කරන්නේ මේ වෙලාවේ ක්‍රයිසිස් එක. ඔව් එහෙමත් වෙනවා සමහරලාට සමහර අය හොඳට කරන දේවල් ටික කාලයක් ඇද්දී අවුල් වෙනවා. ඉතින් ඒක ඉතින් ලෝචි කොණ්ඩේ කැපුවේ ඇයි? කොණ්ඩේ අනේ මම ඇත්තටම මම කොහොමද කොණ්ඩේ කොටට කපලා ඉන්න කෙනෙක් නෑ. මේ මගේ ඉස්කෝලේ කාලේ මගේ කොණ්ඩේ දිගයි. මගේ කොණ්ඩේ මං ආස නෑ කොණ්ඩේ දිගට. එකක් ඒක. අනිත් එක ඇත්තටම මගේ කොණ්ඩේ වැවෙනවා. ඉක්මනට වැවෙනවා. ඉතින් ඒ නිසා මට කපන්න බය නැහැ. අර ඒක එකක් සහ මේ කට් එක මේ මම මේක දැන් ගොඩක් අහන තැන්වල කියනවා මේ අපේ අම්මා චූටි කාලේ මාව වඩන් ඉන්න ෆොටෝ එකක් තියෙනවා. අම්මත් මේ කට් එක කපලා තියෙනවා. ඒක මට පොඩි කාලේ ඒක මම දැක්ක කාලේ ඉඳලම මට මෑතකදී ආසාවක් ආවා කපන්න. ඊට පස්සේ දැන් මේ ළඟදීත් මම අර අපේ ගෙවල් පැත්තේ දන්සලකට ගියාම අපේ නැන්දලේම කියනවා ඕනේ අම්මට කියන්නේ ඉන්දු කියලා. ඉන්දු වගේමයි කියනවා. ඒ කියන්නේ අම්මා මේ වගේමයි ඉස්සරයා එහෙම. ඒකයි මේ මම කලින් රෙඩ් කලර් එකක් කරලා හිටියේ. එතකොට රෙඩ් කලර් එකට පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබ්බා කොණ්ඩේ. ඒ නිසා ඉතින් මම මේ කපලා දැම්මා. අනිත් දේ තමයි මම ඇත්තටම මේ PRP එක කරා. ඉතින් PRP එක කරනකොට මේ චමත්ල එහෙම දාන්නවා. කොණ්ඩේ වේවි හාස් එන්න ගත්ත සෑහෙනද සමහරවිට මට අර කොණ්ඩේ මෙහෙම බඳින්නත් බෑ. අරවා කූරු බේබි මගේ කොණ්ඩේ ඇත්තටම ඒ කියන්නේ මට ට්‍රීට්මන්ට් එක හොඳටම වැඩ කරා. මේ ඉතින් සහ මගේ මේ පැත්තේ කොණ්ඩේ අඩුවට තිබ්බා. ඒ ටිකත් වැඩ කරා. මට දැනුණා වෙනස. ඉතින් ඒකත් එක්ක මම හිතුවා දැන් අර මං කොහොමත් කොණ්ඩේ කපනවනේ. ඉතින් දැන් ඒතකොට මගේ බේබි හාසුත් ඉක්මනට මේකත් එක්කම ඔය කියලා නිතරම එයා කලරින් එහෙම කරනවද? නැහැ. ඇත්තටම මම දැන් මේ මෑතකදී තමයි කලර් කරන්න ගත්තේ. ඒ කියන්නේ මම නෑ අවුරුදු මං හිතන්නේ දැන් මට 32යි අවුරුදු 30ක් විතර වෙනකම් මම මුකුත් කොණ්ඩේට එහෙම කලර් කරලා තිබුණේ නැහැ. දැන් ඉතින් මේ මැරෙනවනේ ඉතින් ඕක. එහෙම කියන්න එපා ඉතින්. හැබැයි ඇත්තටම ලස්සනයි. ඇත්තටම ලස්සන එක ඩිෆරන්ට්ම ලුක් එකක් ඇවිල්ලාට. ඔව් thank you. ලෝචි ඔව් අඬලා තියෙනවද සෝෂල් මීඩියා ක්‍රිටිසිසම් නිසා? ඔව් මම සෑහෙන්න ඒ කියන්නේ මේකට ආපු මුල් කාලේ එහෙම දැන් මට මතකයි මම වස්සිලාගේ වීඩියෝ එකක මුලින්ම කෙල්ලෙක් හිටියේ මම. ඒ වීඩියෝ එකේ ඉන්නකොටත් නිකන් අර තිබුණා මේ අම්මෝ කෙල්ලෝ අරගෙන අනම්මනම් අර ඒ වගේ ඒ කියන්නේ කෙල් දැන් එහෙම නැහැ ඇත්තටම. ඒ කාලේ සෑහෙන්න ඒ වගේ දේවල් වලට මුහුණ දීලා තියෙනවා අර කියන්නේ. කොයි කාලෙද මේ? මං හිතන්නේ 2000 මං හිතුවා YouTube පටන් ගන්න නැහැ 2018ට කලින්. ඊට පස්සේ මම YouTube පටන් ගන්නත් හිතුවේ දැන් වස්සිලාගේ වීඩියෝ එකේ හිටියට පස්සේ මටත් ආසාවක් ආවා අයියලාගෙන් ඇහුවා මම ජනයිප්‍රියල බැලුවා ඊට පස්සේ රැක්ටලව දැක්කලා අර එහෙම තමයි මමත් ඇත්තටම ආස හිතිලා ආවේ. ඉතින් අර එයාලගේ වීඩියෝ එකක මුලින්ම කෙල්ලෙක්ට ඉන්නකොටත් මට සෑහෙන කමෙන්ට් මට හෙන නෙගටිව් කමෙන්ට් ආවා. මට ඒව දැක්කම හෙන අවුල් ගියා. සහ මම මේක කියලා තියෙනවා මීට කලින් ප්‍රෝග්‍රෑම්ස් වල මේ මට මේ මම සයිබර් බුලින් වලට ෆේස් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ මං වගේම මේ කියන්නේ ෂෝට් එයා ගර්ල් කෙනෙක්ගේ
එක පෝන් සයිට් එක තියෙන වීඩියෝ එකක් ලංකාවේ ඒක අර මන් තමයි කියලා පොඩ්ඩක් අර ඒ විදියට පෝස්ට් හදලා හැම ගියා. ඉතින් ඒ වෙලාවේ මම ඇත්තටම මේ ගොඩාක් කියන්නේ මට ඒ කාලේ මම YouTube පටන් අරගෙනත් නැද්ද කොහෙද මම ගොඩාක් අවුල් ගියා. මට සුයිසයිඩ් කරගන්න පවා හිතුණා. හැබැයි ඒ වෙලාවේ මගේ යාළුවෝ මගේ ගෙදර අය හැමෝම මාත් එක්ක හිටියා. ඉතින් අර ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනව නැත්තේ නෑ. මම ඒකයි කිව්වේ අර මේක පටන් ගන්නකොට මට බලලා එන්න කවුරුත් හිටියේ නැහැ. මං ඒ කියන්නේ ඒ කාලේ කෙල්ලෝ එහෙම ලොකුවට හිටියේ නැහැ. කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා මං කියන්නේ මේ පැත්තෙන්. ඉතින් අර එතකොට මේව මට හරිම අලුත්. ඉතින් මං කොහොම හරි ඒවා කාගෙන හිටියා. ඕකේ. ලෝජිගේ කතාව නම් හරිම ඉන්ට්‍රස්ටිං. අපි ලෝජි බලාගෙන ඉන්න ආදරණීය ප්‍රේක්ෂකයන්ට අපි මොනා දෙන්න පුළුවන් ඔයාගෙන් එන පොඩි ඇඩ්වයිස් එකක් කියන්න බලමු. මම කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න කියන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට නම් මම හැම වෙලේම කියන්නේ views-වත් සල්ලිවත් බලාගෙන මේ වැඩ කරන්න එපා. හැම වෙලේම මේ අපි තව අවුරුදු 3කින් 5කින් කොතනද ඉන්න ඕනි කියන එක හිතලා වැඩ කරා නම් මම හිතනවා අපිට සාර්ථක මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඒක තමන් මොන ජොබ් එක කරත් එහෙමයි. සහ ඉතින් දැන් හැමෝම වගේ මේකේ කියන්නේ කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා, කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න ආසයි, මේ ෆීල්ඩ් එකට සෑහෙන ආස කට්ටිය ඉන්නවා. ඉතින් අර ගොඩක් මේකේ තරඟකාරීත්වය වැඩි වුණාම හැමෝම බලන්නේ පුළුවන් තරම් ඉක්මනට වෛරල් වෙන්න, views ගන්න, කොහොමද ඉක්මනට සල්ලි හම්බ කරන්න කියන එක. ඒක හිතන්නේ නැතුව වැඩ කරන්න කියන එක තමයි. සහ අපි හැම වෙලේම සමාජයට දෙන්න ඕනේ හොඳ දේවල්. ඒක මම හිතනවා අපි කොහොම ගත්තත් ඒක අනිත් පැත්තට අපිට මොන ආගමේ වුණත් අපිට අනිත් පැත්තට එන්නේත් හොඳ දේවල්. ඉතින් තමන් කරන දේ හරි කියලා තමන්ට දැනෙනවා නම් තමන්ගේ ටැලන්ට් එකක් තියෙනවා නම් ඒක ලස්සනට උපමට්ටම් කරගෙන සෝෂල් මීඩියා තුලින් මිනිස්සුන්ට පණිවිඩයක් දීගෙන ඒ වැට් ටික කරගෙන යනවා නම් ඇත්තටම හොඳ ගමනක් යන්න පුළුවන්. ඔන්න කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට හොඳම ඇඩ්වයිස් එක ලැබුණා. හරි. එහෙනම් අපි ලෝචිට චුටි ටැග් එකක් දෙමු. අපේ පොඩ්කාස්ට් එකට ආවනේ. මට මේක ඇත්තටම අලුත් දෙයක් නෙමෙයි. මම කෝෂල් සාමාන්‍යයෙන් ඉස්සරිදම පාවිච්චි කරන කෙනෙක්. පින්ක් එක නෙමෙයි හැබැයි. අනිත් එක පිම්පල්ස් වලට. ඒක කුරුල්ලා තිබ්බ කාලේ. දැන් ස්කින් එක ක්ලියර්නේ. වටිනවා ඇත්තටම වටිනවා. මම ඉස්සරිදම මම යූස් කරනවා ඒක. මම චමට්ටත් කියලා තියෙනවා. දැන් කට්ටිය වලදී කවුද මේ චමත් මේක මේ ඉස්සරිදම කවුද කියලා. ඔව්. ඉස්සරිදම මම මේ පිම්පල්ස් වලට යූස් කරන එක යූස් කරනවා. සහ මම මගේ යාළුවටත් ඒක රෙකමන්ඩ් කරනවා. තව චූටි දෙයක් තියෙනවා. ඔය ලස්සනට අඳගෙන ඇවිදින්න. Thank you. ආසයි තව ඔයාගේ outlook එක තව improve කරගන්න, තව ලස්සන කරන්න අපි Kirsch Clothing එකෙන් ඔයාට vouchers එකක් දෙනවා. Thank you. Thank you. So workwear and confidence එක build කරන්න, dominate කරන්න room එක, you can get your clothing from there. Thank you so much. එහෙනම් අද podcast එක ගොඩක් දේවල් අපි ඩිස්කස් කරා. life motivation, struggles, goals ගැන ගොඩක් දේවල් ඩිස්කස් කරා. තව ලස්සන වෙන්නේ කොහොමද? තව තියෙන ලස්සන තව රැකගන්නේ කොහොමද කියලා ඊළඟ podcast එකේ තව interesting දේවල් ඩිස්කස් කරමු. තව interesting character කෙනෙක් එක්ක. Until then, take care. Bye.